Hi guys, welcome back to my YouTube channel. අද අපිට බලන්න තියෙන්නේ ඉස්ලෑන්ඩ් TV series එකේ අවසාන කොටස. ඉතින් අපි බලමු මේ කොටසේදී මොකද්ද වෙන්නේ කියලා. මෙතනදී අපිට පේනවා හියුන් ඉස්කෝලේදී එයාගේ යාළුවොත් එක්ක කතා කර ඉන්නවා. ඉතින් හියුන් එයාගේ යාළුවන්ට කියනවා එයාගේ ගෙවල් ළඟ පොඩි හොටෙල් එකක එයා part time job එකක් කරන්න ගත්තා කියලා. මේ අතර අපිට පේනවා චොයිව. එයාත් මේ ඉස්කෝලෙම මැනේජ්මන්ට් ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් මෙතනදී ඉස්කෝලේ ප්‍රින්සිපල් චොයිට බනිනවා. එයා හරියට රිපෝට් එකක් හදලා නැහැ කියලා. ඒත් එයා එතන සැහැල්ලුවෙන් ඉන්න හදනවා. එයා දන්නවා එයාට කවදාවත් රිලේෂන්ෂිප් එකක් තිබිලා නැහැ කියලා. මොකද එයාගේ ඔළුව උඩින් එක රතු ඉරක්වත් නැහැ. ඉතින් චොයි එයා ඉන්න තැනට ගිහින් ස්ටෙප්ලර් එකෙන් එයාගේ තරහ පිට කරනවා. ඊට පස්සේ ලන්ච් ටයිම් එකේදී චොයි එයා එක්ක හිටපු අනිත් අයට කියනවා ඔයාලා දන්නවද මගේ හීනේ නිලියක් වෙන එක. මට ඒකට දක්ෂතාවය තියෙනවා. ඒත් ඒක යටපත් වෙලා විතරයි තියෙන්නේ කියලා. ඉතින් එයාලා ඒක අහලා එයාලගේ හිනාව නවත්ත ගන්නවා. මොකද එයාගේ පෙනුම ටිකක් මදි. ඉතින් එයාලා හිතනවා රංගපෑම මේ ඇත්තටමද කියලා. ඒත් එක්කම චොයිගේ මූණ සතුටින් දිලිසෙන්න ගන්නවා මියුසික් ටීචර් තෙරින් යනවා දැක්කහම. මොකද චොයි මියුසික් ටීචර් ගැන ආදරයක් ඇති කරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි දකිනවා ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ චොයි රතු පාට ඇඳුමක් සහ රෝස පාට විග් එකක් දාගෙන හියුන් වැඩ කරන හොටෙල් එකට යනවා. ඊට පස්සේ එයා වෙන කෙනෙක් විදිහට ගිහින් හොටෙල් රූම් එකක් බුක් කරගන්නවා එයාට රැයක් නවතින්න. හියුන්ට එයාව හුරුයි වගේ දැනෙනවා. එතනදී හියුන්ගේ යාළුවා මතක් කරනවා මේ ඉන්නේ ඉස්කෝලේ ඇඩ්මින් මැඩම් නේද කියලා. ඒත් හියුන් ඒ ගැන ගණන් ගන්නෙ නැහැ. ඉතින් හියුන් වැඩ ඉවර වෙලා සියොන්ව බලන්න හොස්පිටල් එකට යනවා. මෙතනදී හන් හියුන්ගෙන් අහනවා සියොන්ගේ ඔළුව උඩින් රතු ඉරි කීයක් පේනවද කියලා. ඉතින් හියුන් එතනදී උත්තර දෙනවා ඒක පුද්ගලික දෙයක්. ඒ නිසා ඒක මට ඔයාට කියන්න බෑ කියලා. ඉතින් ඊළඟ දවසේ චොයි ඉස්කෝලේදී මියුසික් ටීචර්ගේ ක්ලාස් එකට ඇවිත් එයාට ෆ්ලර්ට් කරන්න පටන් ගන්නවා. ඉතින් රෙඩ් ලයින් එකකින් ඒ දෙන්න කනෙක්ට් වෙනවා. මේ අතර ඉස්කෝලේ එක පිරිමි ළමෙක් හියුන්ට එයාගේ ආදරය පෙන්වන්න පුළුවන් තරම් හැමදේම කරනවා. එයා හියුන්ට කතා කරනවා ස්විමින් පූල් එක ළඟට යන්න. ඉතින් එතනට ගියාම හියුන් කිසි දෙයක් හිතන්නේ බලන්නේ නැතුව පූල් එකට පනිනවා. ඉතින් හියුන් එක්ක හිටපු ජියාන් කියන පිරිමි ළමයා හිතනවා හියුන්ට පියනන්න බෑ කියලා. ඉතින් ජියානුත් පූල් එකට පැනලා හියුන්ව පූල් එකෙන් එළියට එක්කන් එනවා. ඊට පස්සේ එයා හියුන්ගෙන් අහනවා ඇයි ඔයා එහෙම පැන්නේ කියලා. ඉතින් හියුන් කියනවා තරහකට නෙවෙයි ඔයා මොනවද හිතුවේ කියලා. ඉතින් එතනදී හියුන් එයාගේ බලය ගැන ජියාන්ට කියනවා. ඉතින් මේ දේවල් ජියාන් විශ්වාස කරනවා දැක්කම හියුන්ට පුදුම හිතෙනවා. ඉතින් හියුන් ගෙදර ගිහින් ඇඳේ ඉඳන් කණ්ණාඩිය බලනකොට එයා දකිනවා එයාගේ ඔළුවෙන් රතු ඉරක් පේනවා. ඒ අතර අපි දකිනවා චොයි ඉස්කෝලේ ඉවර වෙලා ආයෙත් හොටෙල් එකට යනවා. ඉතින් අපිට මෙතනදී දැනගන්න ලැබෙනවා එයා නිතරම හොටෙල් රූම් එකට එන්නේ එයාගේ ඇක්ටිං ප්‍රැක්ටිස් වෙන්න විතරයි කියලා. ඒත් මේ පාර වෙනත් දෙයක් වෙනවා. එයාගේ රූම් එකේ බිත්තියේ පොඩි සිදුරක් තියෙනවා. ඉතින් ඒකෙන් එහා පැත්තේ රූම් එක හොඳට පේනවා. ඉතින් ඒකෙන් එයා මිනිස්සු මොනවද කරන්න කියලා බලන්න බැහි වෙනවා. ඒත් මේ පාර එයාට දරා ගන්න බැරි දෙයක් වෙනවා. ඒ තමයි එයාගේ ඉස්කෝලේ ඉන්න මියුසික් ටීචර් තවත් කෙනෙක් එක්ක වෙනත් රූම් එකක ඉන්නවා චොයි දකිනවා. ඉතින් චොයි මෙතනදී කලබල වෙනවා. ඒ වගේම ලොකු තරහක් ඇති වෙනවා. ඉතින් ඊළඟ දවසේ චොයි ඒ ගැහණු කෙනා එනකන් බලාගෙන ඉඳලා එයාට ගිනි නිවෙන උපකරණයකින් ඔළුවට ගහනවා. ඊට පස්සේ එයාව රූම් එකකට අරගෙන ගිහින් එයාව බැඳලා
එයාගේ ඇඳුම් ඇඳගෙන අනිත් රූම් එකට යනවා. මොකද මේ ස්ටයිල් එක මියුසික් ටීචර් කැමති කරන විදිහේ ස්ටයිල් එකක්. ඊට පස්සේ චෝයි මියුසික් ටීචර්ගේ වතුරයකට බෙහෙතක් දාලා එයා එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් එයා එන්නේ එයාගේ ආදරවන්තය බලාපොරොත්තුවෙන්. ඒත් මෙතනදී එයා චෝයිව දැකලා පුදුම වෙනවා. ඉතින් එයා චෝයිට කියනවා එළියට යන්න කියලා. ඒත් චෝයි කියනවා යන්න බෑ කියලා. ඊට පස්සේ අපි දකිනවා චෝයි මියුසික් ටීචර්ව බලෙන් ඇඳට දාලා. ඒ වෙනකොටත් මියුසික් ටීචර් මැරිලා. මොකද එයා චෝයි බෙහෙත් දාපු වතුර බෝතලේ බීලා. ඊට පස්සේ චෝයි බාත්රූම් එකට ගිහින් එයාගේ ජීවිතය නැති කරගන්නවා. ටික වෙලාවකින් හියුන් මේ වෙලා තියෙන දේවල් දකිනවා. ඉතින් හියුන් ඒ වෙලාවේදී පොලිසියට කතා කරනවා. ඉතින් හියුන් හන්ට මෙතනදී කියනවා චෝයිටත් ඒ කණ්ණාඩි තියෙන්නේ නැති කියලා. මොකද හියුන් කීප වතාවක්ම දැකලා තියෙනවා චෝයි කණ්ණාඩි දාගෙන ඉන්නවා. පොලිසිය අය පරීක්ෂණය ඉවර කරලා ගියාට පස්සේ හන් ආයෙත් මර්ඩර් එක වුණ රූම් එකට යනවා කණ්ණාඩි දෙක හොයන්න. ඉතින් හන් කණ්ණාඩි දෙක බාත්ටබ් එකේ තිබිලා හොයාගෙන එයා ඒ කණ්ණාඩි දෙක දාගන්නවා. ඊට පස්සේ එයා එතන තිබුණු බිත්ති කණ්ණාඩි දිහා දැකලා එයා පුදුම වෙනවා. ඒත් එක්කම හන්ට සියොන්ගේ පොඩි කාලේ මතක් වෙනවා. සියොන් ඒ කාලේ සතුටින් හිටියා. ඒත් අවුරුදු කීපයකට පස්සේ සියොන්ගේ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා හන් සියොන්ගේ බාරකාරයා වෙනවා. ඉතින් එයාට වගකීම් වැඩි කියලා එයා ලොකු මානසික අවපීඩනයකට පත් වෙනවා. ඒත් හන්ට දැන් ඒ ගැන වරදකාරී හැඟීමක් දැනෙනවා. ඉතින් ඒ මතකයෙන් ආයෙත් හන් එළියට එනවා. ඊට පස්සේ එයා පොලිසියට යනවා. ඉතින් එයාගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ රතුවිලි දැකලා එයා ගොඩක් පුදුම වෙනවා. ඒ වගේම හන්යාගේ යාළුවාගේ රතුවිලි දැකලා එයාට කියනවා අපි ඇත්තටම වෙනස් කියලා. මොකද හන්ට රතුවිලි ගොඩක් තියෙනවා. ඒත් එක්කම සියන්ගේ ඉස්කෝලේ ගහන ළමේ කලබලෙන් පොලිස් ස්ටේෂන් එකට එනවා. එයා ඇවිත් ඉන්නේ ලිංගික හිරිහැරවීමක් ගැන පැමිණිලි කරන්න. ඊට පස්සේ අපි දකිනවා හියුන් එයාගේ යාළුවොත් එක්ක සතුටින් චැට් කර කර ඉන්නවා. එයාලා පොඩි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ප්ලෑන් කරනවා. ඒත් එක්කම හියුන්ට ජියාන්ගෙන් මැසේජ් එකක් එනවා. පාටියකට කලින් අපි දෙන්න විතරක් හම්බෙමුද කියලා. ඉතින් හියුන්ට හිතෙනවා අවුරුදු ගානක තනිකමින් පස්සේ එයා දැන් ජීවිතේ විඳිනවා කියලා. ඒත් එකපාරම හියුන්ගේ මූණ අඳුරු වෙනවා. මොකද එයාට කලින් වගේම දන්නේ නැති නම්බරයකින් මැසේජ් එකක් ඇවිත්. එයාගේම බර්ත්ඩේ එකට ඉන්විටේෂන් එකක්. ඉතින් ඊළඟ දවසේ උදේ හියුන් ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉස්කෝලේට යනවා. හියුන් කල්පනා කරනවා මේ කෙනා කවුද? මං ගැන මෙච්චර දේවල් දන්නේ කොහොමද කියලා. ඒ අතරේ අපි දකිනවා හන් අලුත් කේස් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තමයි ඉස්කෝලේ ළමෙක් පැමිණිලි කරලා තියෙනවා ලිංගික හිරිහැරවීමක් ගැන. ඉතින් එයා කියනවා එයා එයාගේ යාළුවෙක්ගේ ගෙදර ප්‍රැක්ටිස් කරනකොට එයාට නිින්ද ගිහින්. ඊට පස්සේ එයා නැගිටිනකොට ඒ දෙන්න අතර යම් දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් හන් සැක කරනවා ඒ ළමයා කියන්නේ බොරු කියලා. විශේෂයෙන්ම එයා කවදාවත් රිලේෂන්ෂිප් එකක් තිබිලා නැහැ කිව්වම. එයාගේ ඔළුව උඩින් රතුවිලි 4ක්ම තියෙනවා හන් දකිනවා. ඊට පස්සේ හන්සා එයාගේ යාළුවා යනවා ඉස්කෝලේට මේ කේස් එක ගැන ඒ ගෑනු ළමයා කියපු කෙනාගෙන් ප්‍රශ්න කරන්න. ඒත් එතනදී අහම්බෙන් වගේ හන්ට එක ටීචර් කෙනෙක් හම්බෙනවා. ඉතින් හන් එයාව දැකලා පුදුම වෙනවා. මොකද එයාගේ ඔළුව උඩින් එක රතුවිලක්වත් නැහැ. ඒක දුර්ලභ දෙයක්. ඉතින් ඊට පස්සේ අපි දකිනවා හන් පිරිමි ළමයෙක්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් එයා හන්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ පිරිමි ළමයා කියනවා මම දන්නේ නැහැ එයා මොනවද කියන්නේ කියලා. අපි ප්‍රැක්ටිස් වුණා විතරයි. ඒත් ඒ ගෑනු ළමයාට නිින්ද ගියා. ඒ නිසා මම එයාව ඇඳට දාලා මාකට් එකට ගියා බඩු වගයක් ගන්න කියලා. ඉතින් ප්‍රශ්න කරලා ඉවරුණාට පස්සේ හන් එළියට එනකොට හියුන්ව හම්බෙනවා. හන් කණ්ණාඩි දෙක දාගෙන ඉන්නවා දැකලා හියුන්ට තරහ යනවා. ඉතින් ඒ වෙලාවේදී හියුන් හන්ට කෑ ගහලා කියනවා
මේ කණ්ණාඩි දෙකෙන් කරදර විතරයි වෙන්නේ. ඒත් ඔයා ඒ දෙක ෆැෂන් එකක් වගේ දාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ සද්දෙට එතනට ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඇවිත් මේ මොකද මෙතන වෙන්නේ? ඇයි මේ කලබල වෙලා කියලා අහනවා. ඊට පස්සේ එතනින් හියුන් වගේම හන් යනවා. හන් යනකොට ඒ ටීචර්ටත් හන්ගේ ඔළුව උඩින් රතු ඉරි පේනවා. ඉතින් අපිට තේරෙනවා එයාගේ මූණෙන් මේ රතු ඉරි ගැන එයාත් දන්නවා කියලා. ඊළඟ දර්ශනයෙන් අපිට දකිනවා හන් පොලිස් ස්ටේෂන් එකේදී ආයෙත් කම්ප්ලේන් එක ආපු ගැහැණු ළමයාගෙන් ප්‍රශ්න කරනවා. ඒ ගැහැණු ළමයාගේ රතු ඉරි එකක්වත් සම්බන්ධ නැහැ කියන එකට අනුව හන්ට විශ්වාසයි මේ ගැහැණු ළමයා කියන්නේ බොරු කියලා. ඒත් හරියටම පැහැදිලි සාක්ෂි නැති නිසා හන් තීරණය කරනවා මේ කේස් එක මෙතනින් නවත්තන්න. ඉතින් හන් ගෙදර යනකොට එයාට හියුන්ව හම්බෙනවා. එතනදී හියුන් අහනවා මේ කණ්ණාඩි දෙක ආපහු මට දෙන්නේ නැද්ද කියලා. ඉතින් එතනදී හන් හියුන්ට කියනවා මේ කණ්ණාඩි දෙක මට ඉස්කෝලේ ගෑනු ළමයාගේ ප්‍රශ්න විසඳන්න ගොඩක් උදව් වුණා කියලා. ඒ වගේම හන් හියුන්ට කියනවා ඒ ගෑනු ළමයා කිව්වා එයාට කවදාවත් රිලේෂන්ෂිප් එකක් තිබ්බේ නැහැ කියලා. ඒත් එයාගේ ඔළුව උඩින් රතු ඉරි 4ක්ම තිබ්බා කියලා. ඉතින් හියුන් කියනවා ඒක ඇත්ත වෙන්න පුළුවන්. මට සතියකට කලින් එකක්වත් තිබ්බේ නැහැ කියලා. එතනදී හන් පුදුම වෙනවා. මොකද එක දෙයක් හරියටම ගැලපෙන්නේ නැහැ. ඉතින් ඊළඟ දර්ශනයේදී අපි දකිනවා හන් එයාගේ යාළුවත් එක්ක ඉස්කෝලේ ගෑනු ළමයාගේ කේස් එකේ තවත් විමර්ශන කටයුතු සඳහා ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාලා ඒ ගෙදර ඇතුළේදී දකිනවා ඇඳට දාලා තියෙනවා ෂීට් එක අලුත්ම ෂීට් එකක් කියලා. ඒ කියන්නේ පරණ ෂීට් එක අයින් කරලා. ඉතින් හන් සහ එයාගේ යාළුවා ඒ බිල්ඩින් එකට එළියෙන් තියෙන කුණු ගොඩ ළඟ ෂීට් එක හොයනවා. ඉතින් එයාලා කුණු බෑග් එක තිබිලා එයාලා හොයපු ෂීට් එක හම්බෙනවා. ඒකෙන් එයාලා තහවුරු කරගන්නවා මොනවා හරි දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් හන් අපි කලින් කතා වුණ කේස් එකේ පිරිමි ළමයා ගියා කිව්ව සුපර් මාකට් එකේ CCTV ෆොටේජස් හොයා ගන්නවා. ඒකෙන් පේනවා එයාගේ යාළුවෝ 4 දෙනෙක් එයාගේ තැනට ඇවිත් කියලා. ඒ වගේම එයාලා ගියාට පස්සේ හැම කෙනාගේම ඔළුව උඩින් අමතර රතු ඉරි තියෙනවා හන් දකිනවා. ඉතින් හන් එයාලා හැමෝවම අත්අඩංගුවට ගන්නවා. එකපාර හැමෝගෙම ප්‍රශ්න කරන්න. එතකොට තමා ඒ කේස් එකේ ඇත්ත එළියට එන්නේ. ඒ පිරිමි ළමයා කිසි දෙයක් කළේ නැහැ. ඒත් එයා මේ හැමදේම ප්ලෑන් කරලා තියෙනවා. එයා අර ගෑනු ළමයාගේ බීම් එකට බෙහෙත් වගේක් දාලා එයාගේ යාළුවන්ට ඉතිරි දේවල් කරන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පේනවා හන් කලබලෙන් වගේ හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා. එයාගේ තාත්තා ආයෙත් හොස්පිටල් එකට පැනලා ගිහින් කියන ආරංචිය මත. ඒත් මේ පාර හන් CCTV චෙක් කරද්දී එයාට පේනවා එයාගේ තාත්තාට මෙතනින් යන්න කවුරු හරි උදව් කරලා තියෙනවා කියලා. ඉතින් හන් ආයෙත් ඒ CCTV ෆොටේජස් වල ආපස්සට ගිහින් බලනවා. එතකොට එයා පුදුම වෙනවා ඒ ඉස්කෝලේ ටීචර් කෙනෙක් වෙන ලීනා දැකලා. ඉතින් හන් බය වෙලා හොස්පිටල් එකට දුවගෙන යනවා. ඉතින් හන් දකිනවා එයාගේ තාත්තා එතන හොඳින් ඉන්නවා. ඒ වගේම ඊළඟ දර්ශනයෙන් අපිට පේනවා හියුන් ජියන් එනකන් බලාගෙන ඉන්නවා එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් එයාලා දෙන්න එකට ඇවිදින්න යනවා. ඉතින් ටිකක් රෑ වෙලා ජියාන් හියුන්ට කියනවා ඔයා ටිකක් මෙතන ඉන්න මම පොඩි දෙයක් අරගෙන එන්නම් කියලා. ඉතින් ජියාන් යන්නේ හියුන්ට කේක් එකක් අරන් එන්න එයාව සර්ප්‍රයිස් කරන්න. ඉතින් ඒ අතරේ හියුන් එයාව පාරේ තියෙන කණ්ණාඩියකින් බලනවා. ඉතින් එයා දකිනවා එයාගේ ඔළුව උඩත් අනිත් අයට වගේ රතු ඉරක් තියෙනවා. ඉතින් ටික වෙලාවකින් හියුන්ට ඇහෙනවා ලොකු සද්දයක්. ඉතින් හියුන් ඒ සද්දය ඇහුණ තැනට දුවගෙන යනවා. හියුන් දකිනවා ජියාන් බිම වැටිලා ඉන්නවා. ජියාන්ගේ ඔළුවෙන් හොඳටම ලේ එනවා. එයාගේ ඔරුවට යකඩ පොල්ලක් තමයි වැටිලා තියෙන්නේ. ඉතින් මේක දැකලා හියුන් හොඳටම කලබල වෙනවා. ඒ වගේම හියුන් හිතනවා ඒකේ එයාගේ වැරද්දක්. එයාගේ මේ බලය නිසා තමයි ජියාන්ට මෙහෙම උනේ කියලා. ඒ අතරේ හියුන්ගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනවා. ඒ හියුන්ගේ හොඳම යාළුවා පුටුවකට ගැට ගහලා ඉන්නවා. ඒ වගේම තව වොයිස් එකකුත් හියුන්ට එනවා. ඒ තමයි ඔයාට එයා ජීවතුන් අතර දකින්න ඕන නම්
ඉස්කෝලේට එන්න කියලා. මේ වෙලාවේදී හියුන්ට කතා කරන්න වෙන කෙනෙක් නැති නිසා එයා හන්ට කතා කරනවා. ඉතින් ඒ දෙන්නම ඉස්කෝලේට යනවා. එයාලා හියුන්ගේ යාළුවව ඉස්කෝලේ බිල්ඩින් වල හොයනවා. මේ අතරේ හියුන් එයාගේ යාළුවව එක ක්ලාස් රූම් එකක ගැට ගහලා ඉන්නව දකිනවා. ඉතින් හියුන් ඉක්මනට ගිහින් එයා ළඟට එයාව බේර ගන්නවා. ඉතින් එයාගේ යාළුවා කෑ ගහලා කියනවා අපි මෙතනින් ඉක්මනට යමු කියලා. ඒත් එයාලා මොන තැනකින් ගියත් එයාලා එන්නේ එකම හෝල් එකකට. ඉතින් එයාලා රූෆ් টොප් එකට යන්න තීරණය කරනවා. ඒ අතරේ අපි දකිනවා හන් අඳුරු කාමරයක ඉන්නවා. එයාට එතනදී මූන් කියලා ගෑනු කෙනෙක් හම්බ වෙනවා. ඒ රොබෝ වගේ ඉන්න පණ නැති මිනිස්සු වගේක් එයාව වට කරගෙන ඉන්නවා. එයා මිනිස්සෙක්ව ගැට ගහලා එයාව මේසෙ උඩ තියාගෙන hina වෙනවා. ඒ අතර එයා කියනවා තව ඉතුරු එකක් විතරයි. මට සම්බන්ධ වෙලා හිටපු හැම පිරිමි කෙනෙක්වම මම ඉවරයක් කරා. මම මගේ ඔළුවට උඩින් තිබ්බ රතු එරි මැකුවා කියලා. ඉතින් මෙතනදී අපිට එයාගේ කතාව දැනගන්න ලැබෙනවා. එයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් එයා ආදරය කරපු කෙනා එයාට බොරු කරලා තියෙනවා. ඒ වගේම එයාගේ ෆොටෝස් මුළු කැම්පස් එකටම යවලා තියෙනවා. ඉතින් ඒකෙන් එයා හොඳටම කලබල වෙලා එයාගේ ජීවිතේ නැති කරගන්න හදලා තියෙනවා. ඉතින් ඒ අතරේ එයාට ලීනාව හම්බෙනවා. ඉතින් ලීනා එයාව බේරගෙන එයාට කණ්ණාඩි දෙකක් දෙනවා. ඒ වගේම එතනදී ලීනා එයාට කියනවා ඔයාට පරිගන්න ඕනේද? ගිහින් ඒක කරන්න කියලා. ඉතින් මේ කණ්ණාඩි බෙදලා තියෙන්නේ ලීනා. මූන් අවුරුදු ගානක ඉඳන් එයාට සම්බන්ධ වුණු හැම මිනිස්සෙක්වම එයා මරලා. ඉතින් එයාගේ ඔළුව උඩින් තියෙන රතු පාට ඉරි නැති වෙන්නවත් එක්කම එයාට මේ වගේ දේවල් කරන්න ලොකු අබ්බැහියක් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මූන් තවත් කෙනෙක්ව මරනවා ඔළුවට වෙඩි තියලා. ඊළඟ දර්ශනයේදී අපි දකිනවා හියුන් සහ එයාගේ යාළුවා බිල්ඩින් එකේ රූෆ් টොප් එකේ ඉන්නවා. ඉතින් හියුන් එකපාරම දකිනවා එයාගේ යාළුවා කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නවා. ඉතින් ඒ ගෑනු ළමයා කියනවා ඔයා දන්නවද මට ඇහුණා ඔයා මැරුණොත් ඔයාගේ ආත්මය මේ හැමතැනම පැතිරිලා කණ්ණාඩි නැතුවම හැමෝටම රතු එරි පෙනෙයි කියලා. ඒත් එක්කම එයා හියුන්ගේ ඇඟට පනිනවා. ඉතින් හියුන් කලබල වෙලා ඒ කණ්ණාඩි දෙක කඩනවා. මොකද ඒ කණ්ණාඩි දෙකෙන් වෙන බලපෑමෙන් එයාගේ යාළුවව බේරගන්න. ඉතින් ඒ වෙලාවේ තවත් දර්ශනයකින් අපි දකිනවා ලීනා කියන කෙනෙක් සුදු ඇඳුමක් ඇඳගෙන එනවා. එයාගේ මුළු ඇඟ පුරාම රතු ඉරි වලින් පිරීලා. ඉතින් එයා හන්ගේ තාත්තගේ අතින් අල්ලගෙන හන්ට කියනවා එයාව මරන්න. ඔයාට මේක අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් කරන්න ඕන වෙලා තිබුණේ කියලා. ඉතින් හන් පිහිය ලීනාගෙන් අරගෙන ලීනට අනින්න යනකොට එයා හන්ගෙන් ඒක උදරට අරගෙන හන්ගේ තාත්තව මරනවා. ඊට පස්සේ ලීනා හන් ඉන්න පැත්ත හැරිලා ඊළඟට ඔයා කියලා හන්න බෙල්ලෙන් උස්සනවා. ඉතින් මේ අතරේ හියුන් මෙතනට ඇවිත් අයියෝ මෙහෙම කරන්න කියලා අහනවා. ඉතින් ලීනා හියුන්ට කියනවා අපේ මේ තෑග්ග අපිට ආශිර්වාදයක්. ඒත් එක්ක කොහොමද පාවිච්චි කරන්න කියලා දන්නේ නැති එකම කෙනා ඔයා. ඒ වගේම මේ වෙන ඇත්ත එළියට දෙන නිර්භීත කෙනා මම කියලා කියනවා. ඉතින් හියුන් මේ ලීනා කියන දේ පිළිගන්න කැමති නැහැ. ඉතින් ලීනා හියුන්ව මරන්න හදනවා. මොකද හියුන් මරුණට පස්සේ එයාගේ බලය මේ හැමතැනම පැතිරෙයි. ඒ වගේම හැමෝටම ඇත්ත පෙනෙයි කියලා. ඉතින් හියුන්ගේ අම්මා එකපාරම ඒ මැද්දට පැනලා හියුන්ව බේර ගන්නවා. ඉතින් හියුන්ගේ අම්මට ඒ පිහිපාර වැදෙනවා. ඊට පස්සේ එයා අඬන ගමන් කියනවා මට සමා වෙන්න. ඔයාව අවුරුදු ගානක් තිස්සේ තනියම දාලා ගියාට. මටත් ඒ කන්නඩ දෙකක් තිබුණා. ඒ නිසා ඔයාගේ තාත්තට උන දේ ඔයාගේ වැරද්දක් නෙමෙයි කියලා. ඉතින් හියුන්ට මේ ගැන හිතන්නවත් වෙලාවක් කියන්න කලින් ලීනා ඇවිත් හියුන්ට පිහියෙන් අනිනවා. එතකොටම හැමතැනම රතු වෙලා හියුන්ගේ ඇඟෙන් රතු ඉර එළියට ඇවිත් අහසට එකතු වෙනවා. ඒත් එක්කම හැමදේම අඳුර වෙනවා. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ අපි දකිනවා ලීනාව බිම ඇඳගෙන වැටෙනවා. ඊට පස්සේ එතන හිටපු හැමෝටම හරි සිහිය එනවා. ඒත් තවත් ප්‍රශ්නයක් මෙතන ඉතුරු වෙනවා. තාමත් බලය හැමතැනම පැතිරිලා
හැමෝටම රතු ඉරි පේනවා. ඉතින් ටික කාලයකට පස්සේ මිනිස්සු මේ දේට හුරු වෙනවා. ඒ වගේම සමාජය වෙනස් වෙලා. මේ දේ ගොඩක් අමාරුණත් මිනිස්සු ඇත්ත තේරුම් අරන් ජීවත් වෙනවා. ඒ වගේම අපිට පේනවා සියොන් එයා හිටපු කෝමා තත්වෙන් සනීප වෙලා කියලා. ඒ වගේම සියොන්ගේ සහ එයාගේ මාමා අතර තිබුණු කැඩිච්ච සම්බන්ධතාවය ආයෙත් අලුත් වෙලා. දැන් එයාලා ඉස්සර හිටියා වගේම හොඳින් ඉන්නවා. ඒත් හියුන් තනි වෙනවා. එයා මේ හැමදේම අතරලා දාලා යනවා. ඉතින් එයා තනියම ඇවිදගෙන යනකොට එයාට එයාගේ නම කියලා කතා කරනවා ඇහෙනවා. ඉතින් හියුන් ඒ කතා කරන්නේ කවුද කියලා හැරිලා බලනකොට එයා දකිනවා එයා ළඟ ලීනා ඉන්නවා කියලා. ඉතින් එපිසෝඩ් 4ක් පුරාවට ගෙනාපු ඉස්ලෑන්ඩ් කතාව මෙතනින් ඉවර වෙනවා. මම හිතනවා ඔයාලා මේ කතාව බලලා රස විඳින්න ඇති කියලා. ඔයාලට සුබ දවසක්.